සමරසිංහ මහත්තයා දුවගෙන් ප්‍රයෝජන ගන්න බලනවද? ඒව කොහෙද මේ මාත් එක්ක? උන්නම් මේ 6 දවසක මට මොන හරි කියන්න ආවොත් මේ පැත්තේ පස් පා ගන්න බැරි වෙන තමයි මං කතා කරන්නේ. මගේ දූ කලබල වෙන්න එපා. මොනවා කිව්වත් අපිට බැරි වෙච්ච වෙලාවේ පිට වුණානේ. එන්න මාත්‍ය කරවලකට. ඇයි බිත්තර නැද්ද? බිත්තර ඉවරයි මාත්‍ය. මොකද ජයසිරි? මේ මහත්තයාට මම කියන්න කියලා මම හිතේ තියා හිටියේ. ඇයි මොනවද? ජයසිරි පොඩ්ඩකට මෙහාට ආවනම්. කොමුදු පොල්ලත් එකතු කරනවද? මම මේ බැලුවේ කවුද කියලා. කොමුදු පොල්ලතු අදින්නේ. පොල්ලතු වියන්නත් පුළුවන්. වැඩි කමක් නැහැ. ඔය අපච්චි පේන්නේ නැත්තේ. නිදිද? අම්මයි අපච්චි කොටුවට ගිහිල්ලා. මෙලහකට මගේ එනවත් ඇති. කොමුදු ඇයිවා එදා කොටුවට ආවේ නැත්තේ? වැඩකට නැතුව කොටුවට යන්නේ නැහැ මහත්තයා මං. කොමුදු ඇයිවා මට මහත්තයා කියලා කතා කරන්නේ? මට නම කියලා කතා කරන්නකෝ. හොඳට හිටි. අප්පච්චි අපිට කියලා දීලා තියෙන්නේ වැඩිහිටියට ගරු නම්බු දීලා කතා කරන්න කියලා. ඒක නම් හොඳයි තමයි. කොමුදු මොනවද මං ගැන හිතන්නේ? මහත්තයා දිහා බැලුවා මට මුකුත් හිතා ගන්න බෑ. කොමුදු මට විහිළු කරනවද? වැඩිහිටියත් එක්ක මම විහිළු කරන්නේ නැහැ මහත්තයා. මොනවද කොමුදු මේ කතා කරන්නේ? හැමතිස්සෙම මට වැඩිහිටි කියලා ඔය අපහාස කරනවද? ඇයි මම මුකුත් වරදක් කිව්වද මහත්තයා? පිටස්තරයට නෑදෑකමින් කතා කරන්න බැහැනේ. ඒකයි මම මහත්තයා කියලා කතා කළේ. හරි. මට දැනුයි තේරුනේ. දැන් ඉතින් හොඳ ළමයා වගේ මට වතුර විදුරක් ගේනවද? ඔයත් එක්ක කතා කළා මගේ උගුරකටත් වේලිලා. හොඳයි. මහත්තයා පොඩ්ඩක් කොහොම ඉන්න?